වැල් කතා අහන්න කැමති නම් romantic vibes අපේ YouTube channel එක subscribe කරලා කතාව පැත්තට යමු. මගෙන් චූටි gift එකක්. අනේ thank you සුදු. ඒ දවසත් එහෙමව ගෙවිලා ගියේ මන් මහන්සියටත් එක හොද්දට පස්සත් උඩ දාගෙන නිදාගද්දි. ඊයේ හොස්පිටල් ඉඳන් ආපු හින්දා කැෆේ එකේ සර් කීව ගෙදරට වෙලා ඉඳන් රෙස්ට් කරලා සනීප වුණාම එන්න කියලා. සනීප වෙන්නත් මට ලෙඩක් තියෙන්න එපායි. ඉතින් වෙනද වගේම උදේ ලෑස්ති වුණේ කැෆේ එකට යන්න. ලෑස්ති වෙලා පහලට යද්දි කට්ටිය තේ බොනවා. සුදු මේ උදේ පාන්දර කොහෙ යන්නද? වෙන කොහෙ යන්නද සුදු බෝලේ? වැඩට මිසක්? පිස්සුද සුදු? මේ හොස්පිටල් එකේ ඉඳන් ගොඩර ආව විතරයි. අනික මන්න හිතන්නේ දැන් ඕකට ගියා ඇති කියලා. අනේ අප්පහා ඉතින් මට මොකුත් අසනීපයක් නෑනේ. ඔව් අම්මා කියන එක හරි සුදු. දැන් ඇති ඕකට ගියා. අනේ ඉතින් තාම රිසල්ට් ආවේ නෑනේ. මාසයක්වත් ගියේ නෑ තාම. කියන දෙයක් අහන්නම බෑ නේද තමුසෙට. රිසල්ට් ආවට පස්සේ ඕකට යන්න දැඟලුවත් කඩනවා අඩු මම. හලි. අනේ අඩු බැරි නම් ඔයා ගෝංචි හරි කඩා ගන්න. අපි බලාගමුකෝ. අයියෝ ඔයාලට කියන්න බැරි වුණානේ. කියලා කියද්දි කට්ටියම මන් දිහා බැලුවේ හරි වමනාවෙන්. මාත් ඉතින් හෙන වැදගත් දෙයක් කියන්න යනවා වගේ පුටුවේ හරි බරි ගිහිලා හොඳට වාඩි අත් දෙක මේසෙ උඩින් තියාගෙන good morning හැමෝටම කියලා කියද්දි නම් මගේ නපුරුෂ්ටම නම් බක්කස් ගාලා hina ගියා. මාත් ඉතින් hina ගියා. අපේ අයියා එහෙම හෙන සීරියස් දෙයක් අහන්න වගේ තේකත් පැත්තකින් තියලා මන් දිහා බලන් හිටියේ. ඒ උබනම් දෙන්න හිතනවා තේක ඔළුවේ හිටින්න. අනේ මාත් හිතුවේ සුදු මොකක් හරි වැදගත් දෙයක් කියන්න යනවා කියලා. ඉතින් අනේ ඒක වැදගත් දෙයක් නෙමෙයිද? සුදු බෝලටත් hina ඉතින්. ඔහොම කට්ටිය තේත් බීලා නපුරු ස්ට්‍රීම් ආයි ආවේ එළියට. අද අයියා නම් ඔෆිස් යන්නේ නෑලු. අද ඉතින් බයික් එකේ තමයි යන්නේ. චූටි ඕ මොකද යකෝ බෙරිහන් දෙන්නේ? බෙල්ලට මොකුත් උනේ නැහැනේ. පිස්සුද බං? මොනවාද කියවන්නේ? අපෝ මං පිට්ටු කන්න ආස නැහැනේ. මොන පිට්ටුද? ඔළුව කොහේ හරි වැදුනද? පිට්ටු එක්ක කවුද අනේ ඔම්ලට් කන්නේ? එයා බයික් එක නතර කළේ පාරේ ආයෙන ඉඩ තියෙන තැනකට වෙන්න. මොනාද බං කියවන්නේ පිට්ටුවයි ඔම්ලටයි ගාගා. ඉතින් ඔයානේ අහුවේ පිට්ටුයි ඔම්ලටුයි කමුද කියලා. මං එහෙම කියද්දි එයා ඔළුව ඇත ගහගෙන hina වෙනවා. මොකද අනේ hina වෙන්නේ? නෑ මොකුත් නෑ. යන් කියලා hina වෙවි කිව්වා. මං තරහයි. ඉතින් මං ඔය ඇහුවේවටනේ උත්තර දුන්නේ. හරි. දැන් මං ඔයාට මුකුත් කිව්වේ නෑනේ මණිකේ. මං ඇහුවේ මොකද බෙරිහන් දෙන්නේ කියලා. පස්සේ ඔයානේ බෙල්ලේ අමාරුවක් නෑ කිව්වේ. හලි. ඉතින් මට ඇහුනේ බෙල්ල රිදනාද කියලා අහනවා වගේ. ඒක හරි. ඒම ඇහුනාම දැන් ආපු වේගෙට නික්කම අශ්ව කුලප්පුව හැදිලා වගේනේ ආවේ. එයා hina වෙවීම බයික් අය ස්ටාර්ට් කරලා පාරට දැම්මා. ඉතින් මම නැත්තනේ කිව්වේ ප්‍රින්ස් ආපු වේගෙට ඒම හරි ඇහුනික මද. ප්ලේන් අල්ලන්න යනවා වගේනේ ආවේ. ඒ මදිවට මේ අලි හෙල්මට් එක හොද්දාගෙන ඇහේ ඉතින් දැන් නම් හිමින් යන්නේ. චූටි ඒ පාර ආයේ කතා කරනවා. මං ඉතින් තව ටිකක් ඉස්සරහට වෙලාම ඇයි කියලා ඇහුවා. ජොබ් එකට යන්නම ඕනද චූටි? ඇයි එහෙම ඇහුවේ? නෑ ඉතින් බොරුවට ජොබ් කරන්න ඕන නෑනේ ඔයාට. අනික කොල්ලොත් ඉන්නෝ නේද? ධර්මී මහත්තයා කියන්නකෝ මං කැෆේ එකේ වෙග කරන එකද ප්‍රශ්නේ? නැත්නම් එතන කොල්ලෝ ඉන්න එකද? දෙකම. කපටියා. හලි. අනේ රිසල්ට්ස් ආපු ගමන් මං නවතින්න. අනික මට ඔයාව විතරක් ඇතියනේ කියලා මං ඔල්ලුව තියාගත්තේ අයාගේ ඔර හිසේ. කැෆේ එක ළඟින් මාව දාලා එයා ගියේ වෙනද වගේම දෙන චූටි කිස් එකක් දීලා. හවස කස්ටමර්ස්ලා අඩු හින්දා ටිකක් ඉඳගෙන ඉද්දි තමයි මගේ එහා පැත්තේ නෙවිලා යුහස් ඉඳගත්තේ. දැන් කොහොමද සාවින්දයා? ආවුලක් නෑ යුහස්. මං වගෙන් පොඩි දෙයක් අහන්න ආවේ. අහන්නේ යුහස් මොකද්ද? මෙහෙම නෙවෙයි. මට ටිකක් නිදහසේ කතා කරන්න ඕනේ. ඔයාට ෆ්‍රී වෙලාවක් මට කියනවද? හැබැයි ඔයා කැමති නම් විතරයි. හරි මං ඔයාට හිතලා කියන්නම්. හරි. මං කල්පනා කරේ මේ මොකද්ද කඩාපාත් වෙන්න යන හෙන ගෙඩිය කියලා. එක හෙනයක් ඉවර වුණා විතරයි. ඒම් හිතා චනුව හොයාගෙන යද්දි චනුව වැඩ වෙලාවට කතා කරන්න බැරි හින්දා මත් ගියා වැඩ කරන්න. දැන් නම් ඉතින් අපි දෙන්න ඕෆ් වෙන වෙලාව.
අද ටික කලින් අපි දෙන්නගේ වැඩ ඉවර වුණා. මගෙන් අපුරුස් අපිව එක්කන් යන්න එනකම් අපු දෙන්න ගිහින් ඉඳගත්තේ කැෆේ එකේම ටේබල් එකකින්. මේ චනුවා මොකෝ ප්‍රශ්නයක් මේමයි සුදා පොගි ප්‍රශ්නයකට 2000යි මධ්‍යම සයිස් එකේ ප්‍රශ්නයකට 4000යි ලොකු ප්‍රශ්නයක් නම් අඩුම 10000ක්වත් ගන්න ඕනේ. ඔයාට හින්දා පොඩි ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්න පුළුවන්. යකෝ මං මේ හෙන සීරියස් දෙයක් අහන්න යන්නේ. ඔබ ඉදගෙන වෙඩිමක් කතා කරනවද? ට්‍රැක්කද තොට? හරි හලි සුදු නෝනා. What is your problem? Tell me, tell me. Tell me නෙමේ බම් පොල්ලි. අහපන්කෝ. අද යුහස් කියලා උන සේරම විස්තරි කිව්වා. හත්තික්කේ දැවන ප්‍රශ්නයක්නේ. ඒක තමා බම් මම මොකෙක් කියන්නේ? ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. කතා කරන්න එන්න කියලා උඹට මොනාහරි කරන්නද දන්නේ? පිස්සුද බං? ඒත් මට පොඩි බයක් තියෙනවා. බලමුකෝ. මන්නම් කියන්නේ උඹ ඕක ඉස්සල්ලාම ඔබේ ප්‍රේම කුමාරයාට කියලා ඉදහම්. ඕ නේද? ඒත් අනේ මන්දා. අනේ මේ විකාර නොකර ඕක කියලා ඉදහම්. ඊට පස්සේ බොරුවට ප්‍රශ්න දාගෙන අනේ හුනේ චනෝ ගාගෙන එන්න එපා. ඔන්න දැම්මම කිව්වා. හරි සුදා. මං ඔයාට නැතුව වෙන කාටද කියන්නද? මේ ඒක නෙමෙයි මං අහන්නමයි හිටියේ. ඒ ගමන මොකක්ද? එතකොටම තමා මගේ නපුරු සාවේ. චනුගෙන් අහන්න ගියපු එකත් අමතක වුණේ මගේ නපුරුසු දැක්කහම. අපි දෙන්නම ගිහින් කාර් එකට නැග්ගා. එහෙමම මේ දවස් ටිකක් ගිවිලා ගියේ අපිටත් නොදැනිම. සනුවක්ක නම් තාම ගෙදර. මාත් ඉතින් කැෆේ එකේ වැඩට එනවා. දැන් නම් ටික චනුගේ කවිෂගේ රණ්ඩු ටික අඩු වෙලා. නැත්තම් ඉස්සර කොයි වෙලෙත් කටුවත් වගේ මරා ගන්නවනේ. හැබැයි මට තාම යුහස්ට උත්තරයක් දී ගන්න බැරුව ගියා. මට හිතා ගන්න බෑ මොකක්ද මම කියන්නේ කියලා. ඕව ගැන කල්පනා කර ඇඳට වෙලා ඉද්දි ආවි කෝල් එකක්. කවුද කෝල් කළේ? යුහස් සාවිට මොනාද කියන්න යන්නේ? සාවි චනුගෙන් අහන්න හැදුවේ මොකක්ද? ප්‍රශ්න ගොඩයිනේ. අනේ අද නම් කතාව ටිකක් අවුල් ඇති පැටවුනේ. අද මට චූටි මොලේ පිස්සු නටුවා. ඒ හින්දා තමයි මෙවට චූටි එපියක් දෙන්නුනේ. තව රෑ වෙලා හරි හෙට හරි බෝනස් එපියක් දෙන්න බලන්නම් පැටවුනේ.